කොල්ල මෙහෙම තියෙනවා නම් යන්න පුළුවන්. එතකොට නේ කවුරුත් නෑ තුලේ. නැත්තම් සම්මතය තමයි ඉස්සරහ උළුවසට අමුඩලෙන් සෝදාන එක. ජාපොලිස් නාලහම කෙනෙක් එනවා පිටිපස්සෙන් අල්ලන්න. පුළුවන් නම් අල්ලන්න කියලා. ඔන්න පස්ස පින්නලා ඔන්න තරම් මුස්සලා පස්චාත් භාගයේ ඔන්න. ඉතින් මේ කාලේ හරි සතුටත් මිස්මට මුලින්ම කිව්වනේ මේක ඇතුළට આવත් එම විනෝදය හිනාව සහ මේ දුක මුසුතෙන් හැමදේම කලවම් වෙලා තියෙන්නේ කියලා. ඔව්. අම්බලම කියනකොට අපිට කවියකුත් මතක් වෙනවා ඇතිනේ. අම්බලමේ පිනා වලං කඩක් ගෙනාගෙන අධිකාරම් පොඩ්ඩක් ඔළුව එළියට දාලා බලනවා මැණික දිහා වෙන්න ඇති නේද? එයාගේ තියෙනවා සුදෝසුතු කියලා කල්පන්තිය. ඒකේ පළවෙනි කවිය තමයි ගොඩමඩ දෙකම සරුසාරිය පළබරය කටුරොද ගම්මානි තරමක පිටිසරය රැචිනගේ එනවා ලංකාවට මැලේ ජාතික පොලිසිය හැලප කනවා කොලෙත් එක්ක කන්න දන්නේ නැතුව. කොලෙත් එක්ක යන්න පොඩ්ඩක් එන්න හැබෑරුම් පැත්තට. හැබෑරුම් පැත්තට. එදි පොඩි අඩියක් ගහන්නයි ලෑස්ති වෙන්නේ. ඔව් තාකටක් ගහලා යමු. රාකට්ටක් ගහලා යමු නියමයි. මේක තමයි පෙට්‍රෝල් මැක්ස් එක. ඉස්සර කාලේ ලයිට් නෑනේ. අපි මේකට තමයි කියන්නේ අටුව කඩලා පුතු හැදුවා වගේ කියලා. දොන්තව වක්කට දෙන්න දෙයක් නැත පෙට්ටක වක්කුඩ තුට්ටු දෙකක් ඇත. තුට්ටු දෙකක් කියන්නේ සත තුනක්. දැන් නම් මේකේ තුට්ටුවක්වත් නැහැ. මං හිතන්නේ ඔබට මතක් වෙනවා ඇති පොඩි කාලේදී අම්මා නලවුන් කියන ලස්සන කවියක්. අතට වෙරළු ඇහිඳගෙන ඉනට පලා නෙලාගෙන මෙන්න ආරච්චි මහත්තයා ඉන්නවා. ඔව් ආරච්චි මහත්තයා. ඔව් එයාට අල්ලනවා ගොට්ටයක් නේ. කොහෙද යන්නේ ගොට්ටල්ලන? ඒ කාලේ පිටිය ගොට්ටල්ලන චරිත නේද? ඒකෙන් තමයි ගොට්ටල්ලන්න පටන් ගන්න තියෙන්නේ. ඔව් ඒ කාලේ ගෙදර තමයි බබාලා බිහිකරේ. අද වගේ නෙමෙයි දා උපත් මරණ සංඛ්‍යාව වැඩි. දරුවා බේරෙයිද මම මැරෙයිද යන කුතුහලෙන් දුවක් නම් කම්බායක්ද පුතෙක් නම් අමුඩලෙන් සුවක්ද. වැදට ගිහින් ඉන්නවා එක්කනේ. වැදට එලි බහලා. මේක නිර්මාණය කොච්චර ලස්සනද කියලා. ඉතින් මේකේ තියෙන උල්පත් අතර මේක කොච්චර ඉඩෝරේ කරත් හින්දෙන්නේ නෑ. උතුරලා ගලලා යන නිදා. මංකොල්ල කණේක හොඳ වැඩක් නෙවෙයි. හැබැයි එයාගේ ප්‍රයෝජනෙට නෙවෙයි ගත්තේ දුප්පත්තාට තමයි දුන්නේ. එහෙම වරන් තමයි දුප්පත්තාට වෙතලා දුන්නේ. ඒක මුහුදු මට්ටමේ සිට අඩි 1410ක් උසයි. මේ දෙන්න එල්ලන්නේ 1764 මැයි 7 වෙනිදා. එල්ල මරලා මහයාව සුසාන භූමියේ මිහිදම් කරා කියනවා. පස්තිකවත් පොළොව මට්ටමින් ඉහළට ගොඩ කරලා නෑ. රාජ්‍ය ද්‍රෝහියෙක් ලෙස හං අඩි ගහලා හිටිය නිසා. මේ දෙන්න තමයි ලංකාවේ අන්තිමට එලි මහන් පොරේ කෙල්ලන්නේ. හෙලෝ යාළුවනේ ආයිබුවන්. හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඔන්න මං අද වෙලා තින්නේ ඊටම ලස්සන පරිසරයකට. මාවනලේදී අපිට හම්බ වෙනවා අපේ අතීතයේ හිටපු වීරවරයෙක්. සූර සරදියල්. ඉතින් මෙයා ගැන සින්දු පවා ඕන තරම් ලියවිලා තියෙනවා. ඉතින් අපි අහලා තියෙනවානේ උතුම් කන්දේ සූර සරදියල් මමයි කියලා. ඉතින් මේ සින්දුවෙන් කියවෙන්නේ අපේ රටේ හිටපු මේ වීරවරයා ගැන. ඉතින් මං අද වෙලා තින්නේ ඔන්න උතුම් කන්දට උතුම් කන්ද නිර්මාණය වෙලා තියෙනවා සූර සරදියල් ගම්මානේ. ඉතින් අද ඔන්න ඔයාලා එක්කගෙන සූර සරදියල් ගම්මානේ බලන්න. සූර සරදියල් ඔත්තු බලපු කන්ද ඔයගොල්ලෝ දැන් මම පෙන්නන්නම්. රයිට්. ඔය පේන්නේ. ඒතර සූර සරදියල් ඒ කාලේ ඔත්තු බලපු කන්ද තමයි ඔය තියෙන්නේ. අපි බහලා බලමු සූර සරදියල් මොනවද මේ ගම්මානේ තුල කළේ සහ මේ සූර සරදියල් ගම්මානේ තුල මොනවද නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් අලුත් අත්දැකීමක් ගන්න පුළුවන්. යන් අපි අතට ගිහිල්ලා බලමු එහෙනම් සූර සරදියල් ගම්මානය. ඉතින් මේකේ මුලින්දලම තියෙනවා ගොඩක් දේවල් නිර්මාණය වෙලා. සූර සරදියල් ගම්මානය ගැන අපිට විස්තර කියන්න ඕනේ ඉන්නවා චන්ද්‍රා කුමාරි මහත්මිය. ආයිබුවන්. ආයිබුවන්. ඉතින් දැන් මේ සූර සරදියල් ගම්මානය ගැන සම්පූර්ණ විස්තර කියන්න එතුමිය අපිත් එක්ක ලෑස්ති වෙන්නේ. සූර සරදියල් කියන්නේ කවුද? එතකොට මෙතනදී මොනවද මේ නිර්මාණය වෙලා තින්නේ කියලා ඔබතුමගෙන් දැනගන්න තමයි මේ ආවේ. ඔව්. ඉතින් අපි කතා කරමු. මුලින්ම පටන් ගමු නේ. ඔව් මුලින්ම පටන් ගමු. ඉතින් මේකේ නිර්මාතෘ තමයි විශේෂඥ වෛද්‍ය ආර්යසේන යෝගමගෙන් වැටුනේ. මේක පුද්ගලික එකක්. ඉතින් ඔබට දකින්න පුළුවන් උතුම් කන්ද අන්න අර පැත්තේ තියෙන්නේ. ඒතර සූර සරදියල් උතුම් කන්දත් එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද? ඔව්. සරදියගේ තාත්තා ඉන්නේ මීගමේ හාල් දඬුව නිදා. දුම්කල කරවල වෙලඳාමේ. ඊට පස්සේ සරදියගේ තාත්තා උඩරට එනකොට ඔය මොළගොඩ හරිය තිබුණා කෝපි කඩයක්. අන්න ඒකට එනවා ඒ අස්සනේ තමයි මේ කරත්ත ගාලා තිබුණේ. එතන රෑබ වුණාම නැවතිලා ඉතින් ඒ කෝපි කඩේ කරගෙන ගියේ පිචෝහාමි කියලා කෙනෙක්. ඒ පිචෝහාමිත් එක්ක හාද වෙලා බින්න විවාහයක් ඇති වෙනවා. බින්න විවාහයෙන් පස්සේ තමයි සරදියල් මේ උතුම් කන්ද ඉපදෙන්නේ 1832. ඒ නිසා අපි මේක 19 වන සියවසේ ගමක් විතර තමයි හදලා තියෙන්නේ පැරණි ගමක්. ඒක. එතකොට දැන් මට
තව දෙයක් දැනගන්න ඕන. ඒතර ඔබතුමිය මෙතන මේ සූරසරදී ගම්මානය තුල ඉන්න විශේෂ කෙනෙක් විදියට මේ ඔබතුමගේ කාර්යභාරය පොඩක් අපිට කියන්න. ඔව් මම මේකේ ප්‍රධාන මාර්ග ප්‍රතිශාව වැඩ කරනවා දැන් අවුරුදු 14ක් තිස්සේ. හරි. ඉතින් ආරම්භයේ සිට මට මේකේ S2 පියාණුණත් අවසාන දෙක යන්න පුළුවන්. ඔව් තව ඉන්න අපේ ගයිඩ්ලා 3 දෙනෙක්. එයාලත් හොඳයි. ඉතින් ඕන කෙනෙකුට මෙතෙන්ට ආවොත් රසය දැනුම විනෝදයේ සතුට සියල්ල කැටි කරගත් තැනක් තමයි මෙතන. ඕන ප්‍රශ්නයක් අහන්න උත්තර දෙන්න. එතකොට ලංකාවේ තැන් තැන් වල තිබිච්ච දේවල් මෙතනට අපි එක තැනක විතර අරන් තිනවා. ඔව් සියල්ල එක් තැන් කරලා ගමක් හදලා තියෙන්නේ 1832 තමයි සරදිල් ඉපදෙන්නේ. ඒ කියන්නේ අපේ රට ඉංග්‍රීසියෙන් පාලනය කරා. අන්නේ කාලේ ඒගොල්ලන්ට විරුද්ධව සටන් කරලා දුප්පත් අයට උදා කරපු හොඳ කෙනෙක් තමයි සරදිල් කියන්නේ. මේක 19 වෙනි සියවසේ ගමක් විදිහට තමයි හදලා තියෙන්නේ. පැරණි ගමක්. ඒ කාලේ සියලු දේවල් එක් තැන් කරලා තමයි මේ ගම හදලා තියෙන්නේ. ගම හදලා තියෙන්නේ. ඒක සරදිල් කියන්නේ අපේ රට බේරගත්ත වීරුවෙක්. ඔව් අපේ සිංහලකම දන්න අපේකම දන්න කෙනෙක් තමයි සරදිල් කියන්නේ. සරදිල් කියන්නේ. ඔව් ඉංග්‍රීසින්ට විරුද්ධව සටන් කරලා දුප්පත් අයට උදා කරපු කෙනෙක් තමයි සරදිල් කියන්නේ. සරදිල් කියන්නේ. එතකොට මෙන්න මෙතන එකක් විශේෂයි. දැන් එතන මෙතන පල්ලෙන් අපිට පේන දෝලාවක අධිකාරම්තුමෙක් එනවා. මේක ගැන පොඩි විස්තරයක් අපිට කියන්න. ඔව්. අපි අර පැත්තෙන් තියෙන දෝලාව. දෝලාවට තව නමක් තමයි පැලැක්කිය. පැලැක්කිය කියන්නේ බෙදිලා වචනයක්. ඉංග්‍රීසියෙන් කියනවා පැලැන්කුවෙන් දෙමළෙන් කියනවා පල්ලාකි. එහෙම බෙදිලා වචන තමයි පැලැක්කිය. දෝලාව ස්වානිනාට කියනවා පැලැක්කි කරුවන් කියලා. සාමාන්‍යයෙන් දෝලාවක් ගෙනියනකොට 13 දෙනෙක් යන්න ඕන. 4 දෙනා මාරු වී යන්න ඕන. තව එක්කෙනෙක් යන්න ඕනගේ බඩිමු ටික ගෙනියන්න. ඒ කියන්නේ අධිකාරම්තුමා. ගමේ අයගේ නඩු විසඳන්න ඒ බව දන්වන්නේ අර පැරණි සංනිවේදන ක්‍රමයක් වෙන අඩබෙර කාර්යයක්. ඊට පස්සේ කැත්තක් උදැල්ලක් අරන් ඉනවා. ඒගොල්ලෝ පාරේ ලිපිහිලි කරන අධිකාරම් එන නිසා අද වගේ මම්මාවත් තිබිලත් නැහැ. මේ කොළඹ නුවර පාරත් ඒ කාලේ තිබිලා තියෙන කරත් පාරක්. ඊට පස්සේ කසකාරයෙක් ඉන්නවා. මේ කසකාරයා කරන්නේ අර අධිකාරම් ඇවිල්ලා නඩු විසඳලා වරදේ ස්වභාවය අනුව එවලේම කසයෙන් තමයි කාලේ දඩුවම් දෙන්නේ. මෙතන අම්මකුයි පුතේකුයි ඉන්නවා. යාළගේ නඩුවක් විසඳගන්න අර එන අධිකාරම්ට කියලා. මේක අම්බලම ඒ කාලේ අම්බලන් තිබුණේ පයින් නැවිදගෙන යනකොට ගමන් වෙහෙස නිවා ගන්න, සමිස් සමාගම් පවත්වා ගන්න ආදී පොදු කටයුතු වලට අම්බලම කියනකොට අපිට කවියකුත් මතක් වෙනවා ඇතිනේ. අම්බලමේ පිනා පිනා වලං කඩක් ගෙනාගෙන ඒක විඳපු ගුණා ගුණා ඒකට මට hina කියලා. ඒකෙන් අපේ බෞද්ධ දර්ශනයක් ගැනයි කියවෙන්නේ. මේ ඉදිරියෙන් ඉන්නේ ගෝන්දිවල ආරච්චි. ඒ කියන්නේ සරදිල් හිටිය කාලේ ගම හිටු ප්‍රධානියා. ගෝන්දිවල ආරච්චි යගෙන ඕන මැනිකේ දෙන්න ඉන්නේ අර එන අධිකාරම් පිළිගන්න. ඉතින් අධිකාරම් පොඩ්ඩක් ඔළුව එළියට දාලා බලනවා මැනිකේ දිහා වෙන්න ඇති නේද? අධිකාරම්තුමාලා පොඩ්ඩක් මනමාලයි. මනමාලයි. ඔව්. අනිත් මැනිකේ ලස්සනයිනේ. මැනිකේ ලස්සනයිනේ. ඔව්. මේක පින්තාලිය. පින්තාලියෙන් වතුර ගන්න අර උපකරණයට කියනවා දිය කෙනිස්ස කියලා. කිනිස්ස හැම නෙවෙයි. කිනිස්ස කියන්නේ ආයුධයක්. කෙනිත්ත පොකුරක් මල් පොකුරක්. දිය කෙනිස්ස කියන්නේ මේකට පොල් කට්ටකින් සහ දඬු මුකරකින් හදාන තියෙන්නේ. ඉතින් අපි සරදිල්ගේ තාත්තා කවුද කියලා හඳුනාගත්තා දැන්. ඊට පස්සේ අපිට අම්මා හඳුනා ගන්න කඩමණ්ඩියට යන්න තියෙන්නේ. අපි යනකොට මෙතන තියෙනවා අලුත් නුවර දැඩිමුණ්ඩ දේවාලයට යන වාහල්ක දෙපත නිර්මාණයක්. මෙතන වැඩ ඉන්නේ අලුත් නුවර දැඩිමුණ්ඩ දෙයියෝ. දැඩිමුණ්ඩ වාහනේ තමයි කුකුලා. කුකුලට තව නමක් තමයි සැවුලා. මව එරන්දති නාගකන්‍යාව පියා පූර්ණක යක්ෂ සේනාධිපති බහම්බල් සම්පන්න දෙවි කෙනෙක්. මේ අඩවිය බාර වෙන්නේ දැඩිමුණ්ඩ දෙයියෝ. උන්වහන්සේගේ අවසර ඇතුව අපි යමු කඩමණ්ඩියට අම්මා හඳුනා ගන්න. එහෙනම් සාදු යන් අපි අදට. හරිම ලස්සන වටපිටාවක් තියෙනවා. හරිම සුන්දරයි. මේ වයිබ් එක ඇඟට දැනෙන්නේ හරිම පුදුමාකාර හැඟීමක් දැනෙන්නේ. මෙතෙන්ට ඔයගොල්ලෝ ඇවිල්ලාම බලන්න ඕනේ රසවින්දනේ ලබා ගන්න නම් අධ්‍යාපනික වටිනාකමක් තියෙන තැනක් මේක. ඉතින් පාසල් ළමුන් ඇත්තටම මේ වගේ තැන් වලට අනිවාර්යෙන් පාසල් වලින් අරන් එන්න ඕනේ. ඉතින් පාසල් ළමුන් එනවනම් සාමාන්‍යයෙන් කොහොමද? මෙතනට අපේ පාසල් ළමුන්ට ටිකට් එකක් අපි රුපියල් 80 ගානේ දෙන්නේ. වැඩිහිටියන්ට දෙන්නේ 160 ගානේ. චාරිකා කාලෙට මෙතන ළමයි පිරීලා ඉන්නේ. මං හිතන්නේ එනවා නම් අපිට කල්ලාතු දැනුවත් කරනවා නම් හොඳයි. මොකද සමහර වෙලාවට අපිට බස් එනවා 15 20. එතකොට අපේ ඉන්න ගයිඩ්ලා ටිකට අපිට සකසා ගන්න අමාරු වෙනවා. ඔව්. අද ඇත්තටම සතිය දවසක්. ඉතින් හරි නිසල්මෝනේ තියෙන්නේ. ඉතින් අද මං හිතන්නේ වීඩියෝ එක කරන හොඳම දවස තමයි මම තෝරගෙන තියෙන්නේ. ඔව්. ඔබතුමාගේ හොඳයි දවස. දවස හොඳයි. ඔව්. මේක කම්මල. කම්මලේ යකඩ උපකරණ ටික හදලා දෙනවා වගේම අපිට මෙතන ඔබ දකින්න ඇති ලාඩම් ගහන ආකාරය
ඒ කාලේ වාහන නැහැ කරත්ත වලින් බඩු ගෙනිනකොට මෙයාලගේ කුර ගෙවන නිසා ලාඩමක් ගහන්න සූදානම් කරගෙන තියෙන්නේ. ලාඩමක් කියන්නේ යකඩ පතුරක් තමයි ගහන්නේ. ඔබ දන්නවා හංගඩු ගහනවා කියලා එක්කෝ. හංගඩු ගහනකොට හරකට රිදිනවා ලාඩම් ගහනකොට එච්චර දැනීමක් නැහැ. ඒ දෙක අතර වෙනස එකයි. ඉතින් බලන්න අපේ උතුවන ප්‍රදේශයේ චිත්‍රයක නගලා තියෙන්නේ. ඔබ අහලා ඇති සාගර පලන්සෝරිය එහෙම නැත්නම් කේස් කියලා කෙනෙක්. එයාගේ තියෙනවා සුදෝසුදු කියලා කල්පන්තියක්. ඒකේ පළවෙනි කවිය තමයි ගොඩමඩ දෙකම සරුසාරිය පළබරය කටුරොද ගම්මානි තරමක පිටිසරය ඒ ගම මැදින් ගලනා ගඟ මනහරිය කඩමණ්ඩියේ පිහිටියේ ගම කෙළවරය කියලා. ඒ වගේ අපේ උතුවන ප්‍රදේශයත් ඒ කාලේ බොහොම සාරවත් ප්‍රදේශයක්. කම්මැලි උපකරණ ටික තියෙනවා. කිනිහිරය, ගල්මිටිය, දැහි යඬු සහ මයින්හමාදිය. ඉතින් අද නම් ලැබෙන්නේ ඇත්තටම හරි වටිනා කරන අත්දැකීමක්. මොකද මිතුමියගේ මේ තියෙන අත්දැකීම් සම්භාරයෙන් අපිට ලැබෙන මේ කවිපන්ති මම හිතන්නේ හිත මනස පුරවන්න පුළුවන් අදහස් ගොඩක් අපිට ලැබෙනවා. ඔව්. ඉතින් අපි මේ ඉන්නේ කෝපි කඩි. කෝපි කඩි. ඒ කාලේ අපේ රටේ තිබුණේ තේ තිබුණේ නෑ. ඊට පස්සේ අපේ මිනිස්සු බීවේ ස්වභාවික අපේ ඖෂධීය පාන රණවර බෙලිමල් ඉරමුසු එවැනි බීවේ. ඉතින් මේ කෝපි කඩේ කරගෙන ගියේ පිචෝහාමි කියලා කෙනෙක්. පිචෝහාමි කියන්නේ ඔබ දන්නවා අපේ අන්තිම රජුරෝ තමයි ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරෝ. මේ රජුරන්ට හිටියා රන්දෝලි, රිදීදෝලි සහ යකඩදෝලි කියලා. ඉතින් අපේ රට ඉංග්‍රීසියෙන් අල්ලා ගන්නවා 1815 දී. ඒ අල්ලගත්තට පස්සේ මේ රජුරෝ වෙල්ලෝරියේ සිර අඩස්සියට යවනවා. යනකොට රජුරෝ තනියෙන් නෙවෙයි යන්නේ. මේ රන්දෝලි, රිදීදෝලි කියන විසෝරු දෙන අරන් යන්නේ යකඩදෝලි දාලා යන්නේ. යකඩදෝලි කියන්නේ අන්තපුර ස්ත්‍රියක්. එයාගේ දුවක් තමයි මේ පිචෝහාමි. එයා ලස්සන කාන්තාවක්. කන්ද උඩ රටින් පහළට ඇවිල්ලා අර මොළගොඩ කරත්තගාල අසන්න දුන කෝපි කඩේ වැඩ කරනවා. ඉතින් අර කරත්තගාලේ දෙන අදාසියක් පුත් වෙනවා මේ කෝපි කඩේට. ඊට පස්සේ මේ දෙන්න අතරේ බින්න විවාහයක් වෙනවා. දරුවෝ 5 දෙනෙක් ඉන්නවා. සරදියෙල්, ගේබ්‍රියෙල්, පේදුරු, ඇන්තනි සහ මර්තා කියලා. ඔක්කොම කතෝලික නා. මොකද සරදියගේ තාත්තා කතෝලික, අම්මා බුද්ධඝම. තාත්තා තමා අදාසියප්පු, අම්මා පිචෝහාමි. ඒ කාලේ අපේ රටේ හිටිය ජා පොලිසිය. රැචින ගේනවා ලංකාවට මැලේ ජාතික පොලිසිය හැලප කනවා කොලෙත් එක්ක කන්න දන්නේ නැතුව. කොලෙත් එක්ක. හරි වැඩේ කියන්නේ. ඇතරම දැන් අපේ ලංකාවේ අයට නම් හැලප කියලා කියන්නේ හරිම ප්‍රණීත කෑමක්. ඉතින් දැන් මේ සුද්ද දැන් ඕව දන්නේ නැහැ. ඉතින් හැලප කොලේ පිටින් ගිලිනවා. ගිලිනවා. ඉතින් අගුණයකුත් වෙන්නේ නැහැ. මොකද කොලේ තම්බලානේ තියෙන්නේ. මෙතන ඉන්නේ අහිගුන් ටික මිනිස්සෙක්. එයාත් කඩමණ්ඩියට ඇලෙන කීයක් හරි හොයාගන්න නයි නටවලා රිලා නටවලා. මේගොල්ලන්ගේ භාෂාව තෙලිඟු. තෙලිඟු. ඔව්. ඒගොල්ල ලංකාවට ඇවිල්ලා තියෙන දකුණු ඉන්දියාවෙන්. කඩමණ්ඩියට ඇලෙන කීයක් හරි හොයාගන්න නයි නටවලා රිලා නටවලා. ඉතින් ඒ කාලේ කඩමණ්ඩිය කියලා කියන්නේ ඇත්තටම හැමෝගෙම මේ ආකර්ෂණීය දෙයක් දැනක්නේ. හැමෝම ඇවිල්ලා අවසර විඩාවන් නිමා ගන්න ප්ලේන් ටිකක් බොන්න අර අපේ නිකන් අර ටවුන් එකේ හන්දියේ වගේ හැමදේම සිද්ධ වෙන්නේ බිස්නස් එකක් කරගන්න පුංචි හැමදේටම එන්නේ එතන තමයි නේද? ඔව්. ඉතින් හරි ලස්සනයි. යන් අප පොඩ්ඩක් එන්න තැබෑරුම් පැත්තට. තැබෑරුම් පැත්තට. ඉතින් පොඩි අඩියක් ගහන්නයි ලෑස්ති වෙන්නේ. ඔව්. ටාකට්ටක් ගහලා යමු. ටාකට්ටක් ගහලා යමු. නියමයි. මිස්ම කියනකො මට මේ ඇත්තටම මේ මොකද වෙන්නේ? අර නායක රාතැබෑරුම. ඉතින් අපිට සුද්ද තමයි ගෙන දුන්නේ අරක්කු වයින්. අපේ අයට පුරුදු කරන්නේ ඉස්සලා නොමිලි දුන්නා. මේක සරදියෙල් 3 සැරයක් මංකොල්ල කෑවා. මංකොල්ල කාලා සලි ටික දුප්පත් තමයි බෙදලා දුන්නේ. ඒකේ රා කල සහ රා පීප තියෙනවා. ඒක කරගෙන ගියේ රේන්දරාල. රේන්දරාල කියන්නේ ඒ කාලේ ඉංග්‍රීසියට බදු එකතු කරලා දුන්නේ මේ රේන්දරාල. ඒ කාලෙත් අද වගේ බදුකම තිබුණානේ. ජල බද්ද, ඇඟ බද්ද, රේන්ද බද්ද කියන්නේ සුරා බද්දට. ඒකට සරදියෙල් කැමතුනේ නෑ. ඒ නිසාම තමයි මංකොල්ල කාලා සලි ටික දුප්පත් අයට බෙදලා දුන්නේ. අන්තිමට මේ රාතැබෑරුම වහන්න පවා සිද්ධ වුණා. ඉතින් අන්නාරයටත් වැඩිලා වෙලා ඉන්නේ. එයා නැගිටින්න හොඳටම වැඩි. හොඳටම වැඩි වෙලා ඉන්නේ. උන්ට දැන් අහිමි වෙලා වගේ ආ ඉන්නේ. ඊට පස්සේ අපිට වඩු මඩුව තියෙනවා. වඩු මඩුවේ වඩු උපකරණ ටික තමයි තියෙන්නේ. ඔන්න යාළුවනේ මෙතන තියෙන්නේ වඩු උපකරණ ටික. ඉතින් මෙන්න පරණ කීයක් තියෙනවා. බලන්න ඒ කාලේ කීයක්. එතකොට මම ඇත්තටම දැන් මිටිය කීයත කියන එක දන්නා වුණාට අනිත් නිර්මාණ ගැන මේ අනිත් දේවල් ගැන නම් දන්නේ නැහැ. ඉතින් මෙතන යත්තක් තියෙනවානේ. ඔව්. යත්තක් තියෙනවා. ඉතින් මේ විශේෂ නිර්මාණයක් තියෙනවා. මේක තමයි තොරපණිය. තොරපණිය. ඔව්. තොරපණිය වැඩ කරන්නේ මෙහිමයි. තෙරපීමකින් අපි හදාගන්නේ සිදුරක් කරගන්නේ. අපිට තොරපණියෙන් ඉස්සලා තිබුණා. ඊට පස්සේ එනවා අවකාරිය බුරුමේ දැන් තියෙනවා විදිලි. ඔක්කොගෙම කරන්නේ සිදුරක් කරගන්න එක. මම හිතන්නේ මේකත් ඔබ දැකලා නැතුව ඇති. මේක තමයි වරක්කලය. වරක්කලය. ඔව්. වරක්කලයෙන් කරන්නේ සම්මත බිම්මකට සම්මත රේඛාවක් ඇඳගන්න එක. ඉතින් මේ නම හැදිලා තියෙන්නේ මෙහෙමයි.
ඔන්න ලොකු බාස්සුනේ වැඩක් කළා මේ උපකරණ ගොඩින්ම තියෙනවා. තියලා ගෝලයට කියනවා අරක ගන්න කියලා. ඉතින් අරක කියවට මේ ගොඩෙන් කෝකද කියලා ගෝලයා දන්නේ නැහැ. ඊට පස්සේ සැරයක් සර කරලා කියනවා වරක්කලී කියලා. ඒ කියන්නේ එක සැරයක් කළ නිසා තමයි වරක්කලී කියලා හැදලා තියෙන්නේ. ඊට අමතරව තව තියෙනවා අත්කියත මුළු මට්ටම අඬුමිටිය අත්වැය ඇලිස් කටුව නියන අතකොළුව සහ මේක දිග යත්ත තව තියෙනවා යතු කැටය කැටයත්ත කියලා. ඒ වගේම කරන්නේ අපි ලියක් සුමට කරගන්න එක. සුමට කරනවා කියන්නේ හොඳට උපමට්ටම් කරගන්න එක. මේ තියෙන්නේ ලියක් අතු ගන්න ආකාරය. ගන්න ආකාරය. අර ලස්සන මේ ලන්තෑර මුකුත් තියෙනවා. මේක තමයි පෙට්‍රෝල් මැක්ස් එක. ඉස්සර කාලේ ලයිට් නෑනේ. මේක ඇතුළට දානවා භූමි තෙල්. දාලා මෙතනින් තියෙනවා හුලං ගහන්න එක. හුලං ගහලා ඇතුළේ තියෙනවා වෙන්ටල් එකක් කියලා. ඔව්. ඉතින් තමයි අපි පත්තු කරන්නේ. ඔව්. රයිට්. අපි යන්නේ ඉස්සරහට. මිස් දැන් කතා මේ පැත්තේදී මට පොඩි සද්දයක් ඇහුණා. ඔව්. නිකන් පුරුදු හඩක් වගේ දැනුණා මේ අපිට නම් නුහුරුයි මොකද අපි කොළඹ ජීවත් වෙන නිසා. ඔව්. දැන් මේ පරිසරයට මේගොල්ලෝ හරි වැඩි වැඩියෙන් ඉන්නවනේ. ඔව්. ඔන්න දැන් මෙතන ඉන්නවා ඇතරම සැලලි හිණියෙක්. ඉතින් මෙයා කතා කරනවද? කතා කරමු. චූටි. චූටි. ආ. පෙට්ටෝ. 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 චූටි. චූටි. චූටි පොඩ්ඩක් කතා කරමුද අපි? පෙට්ටෝ. අනේ. හලෝ. හලෝ කියන්න. හලෝ. ඔන්න සරදිය ගම්මානේ හැඩ කරන තවත් හැඩකාරයෙක් තමයි නේ. ඔව්. ඉතින් ඒ ආසන්නෙම ඉන්න සරදියගේ අම්මයි සහෝදරෝ ටිකයි. සරදිය තමයි වැඩි මහල් දරුවා. මට්ට කියන දරුවා අවුරුද්දට ඉදින් මැරෙනවා. සරදිය විතරයි මේ මගදී ගියේ සමාජයේ වරදී. ගැන ඔබට ඉදිරියේදී දැනගන්න පුළුවන්. පුළුවන්. අපිට දැන් විශේෂ දෙයක් තියෙනවා මේ මෙතන තියෙනවා හොඳ හයිය හත්තිය තියෙන නිර්මාණයක්. මේක ගැන පොඩි විස්තරයක් අපිට කියන්න. මේක අටුව. අපි වී ගබඩා කරලා තියෙන වී අටුව. අපි අවුරුද්දට කන්න දෙකක් වැඩ කරනවානේ. යල කන්නේ සහ මහ කන්නේ කියලා. මේකේ කාමර දෙකක් තියෙනවා අලුත් වී සහ පරණ වී ටික දාගන්න. අපේ පැරණි වී වර්ග තමයි රත්තැල් සුවඳල් කුරුල්තුඩ දික්හි නැටි මාවී වඩතවලු. ඒවා තමයි අපේ ඉස්සර කාලේ තිබුණ වී වර්ග. අපි මේකට තමයි කියන්නේ අටුව කඩලා පුතු හැදුවා වගේ කියලා. නියමයි. ඉතින් අපි ඔහොමම හැරෙනවා මේ පැත්තට. මිස් දැන් මෙතනක් තියෙනවා ලස්සන නිර්මාණයක්. දැන් ඇත්තට මේ හැමදේම කොළපුත් එක තමයි යන්නේ. කොළපු නිර්මාණ. ඉතින් දැන් මිස් මෙතනට ආවා අපි දැන් මෙතනදී තවත් විශේෂ තැනක්. ඔව්. මේ අපි ඇවිල්ලා තියෙන්නේ ඉස්සර කාලේ විදිහට හදාගත්ත ගැමි ගෙදරකට. ඒ කාලේ වහලට සෙවිලි කරලා තිබුණේ පොල්ලතු, පිදුරු, ඉලුක්, මාන වගේ දේවල්, කටු මැටි බිත්ති, බිමට ගොම මැටි ගාලා. මේකේ පෙල් තුනක් තියෙනවා. මේ දිය කල තියෙන එකට කියනවා දියපිල, ඊට හිලින් තියෙනවා වටපිල, ඇතුලෙන් තියෙනවා කොට්ටපිල. කොට්ටපිලේ තමයි වාඩි වෙන්නේ නිදාගන්න හිම. තා තියෙනවා වටිනා කියන බඩු දාන පෙට්ටගමක්. පෙට්ටගම ගැන කියනකොට ඔබට රබන් පදයකුත් මතක් කරගන්න ඇති. දොන්ත වක්කට දෙන්න දෙයක් නැත. පෙට්ටගමක් උඩ තුට්ටු දෙකක් ඇත. තුට්ටු දෙකක් කියන්නේ සත තුනක්. දැන් නම් මේකේ තුට්ටුවක්වත් නැහැ. පෙට්ටගමක්, කල්මාරියක්, සෞභාග්‍යයේ සංකේතයක් හැටියට සලකන කරල් පැතුරුත් එල්ලලා තියෙනවා. ඒ කියන්නේ මේකත් ගෝබි ගෙදරක් කියන එක. අපිට මිල මුදල් නැතත් අටුකොටු පිරීලා කියන එක. අපේ රාජ්‍ය ලාංඡනෙත් තියෙනවා මේ වී කරල්. එකෙන් කියන්නේ ශාස්ත්‍රීයකත්වය. එදා මේක සංනිවේදන මාධ්‍යයක් විදිහට තරම් තිනවා. එදත් අද වගේ ගෑන් ළමයි පිරිනම යාළු වෙනවන්නේ. යාළු වුණාම පිරිමි ළමයා කරන්නේ ඉස්සල්ලාම කුඹුරේ වී කරල් ටිකක් ගෙනත් දෙනවා ගෑන් ළමයට මේ කරල් පැදුර වියන්න. ගෑන් ළමයා කරල් පැදුර වියලා පිරිමි ළමයට ආපහු දෙනවා. දුන්නාම එයා කරන්නේ එයාගේ ගෙදර ඉස්සරහ උළුවස්සේ එල්ලනවා. එතකොට තමයි ගෙදර අය දැනගන්නේ කාරණේ. එදා දෙමව්පියන්ට ඒක පණිවිඩය දෙන්නේ කරල් පැදුරෙන්. ඒකට අකමැති නම් කරන්නේ කරල් පැදුර ගෙයි ඇතුලෙන් ඉල්ලනවා. අද වගේ එපා කියන්නේ නෑ. ඒකත් පොඩි කසක්. මූණට එපා කියන්නේ නෑනේ. හිතරින් දන්නේ නෑ. නියමයි. මම මුලින්ම කියන්නේ හරි වටිනා කරන අත්දැකීමක් ලැබෙයි ඔයගොල්ලන්ට. අධ්‍යාපනික වටිනාකමක් තියෙනවා. සරදිය ගම්මාන කියලා කියන්නේ මේ විනාඩි 5න් 10න් ඉවර ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ නිසා මේ වීඩියෝ එක ටිකක් දිග වෙයි. නමුත් මේක බලන ඔයාලට ලොකු වටිනාකමක් තියෙයි. අතීතයට ආදරය කරනවා නම් ශ්‍රී ලංකාවේ තියෙන අතීතයට ආදරය කරනවා නම් ඔයාලට මේ වීඩියෝ ගොඩක් වැදගත් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් එහෙනම් දිගටම වීඩියෝ බලන්න. දැන් අපි යනවා තවත් සරදිය ගම්මානේ තවත් ලස්සන තැනකට යම්මත් එක. මේනි පියුම් රාලහාමි පොස්මට්. පියුම් රාලහාමි. ඔව්. ඒ කාලේ කියන්නේ පියුම් රාලහාමි. පියුම් රාලහාමි ආරච්චි මහත්තයා විතරයි ඒ කාලේ රජයේ වැටපක් ලැබුවේ. ඒ දෙන්නට පුළුවන් නැමිපනාව ගහන කෝට් එක අඳින්න.
ලංකාවට ඉංග්‍රීසියෙන් පිරිනි ලන්දේසි. ලන්දේසි දින 3කට වරක් තමයි ලිපි බෙදන්නේ. මොකද වැඩි වැටුපක් වෙන නිසා ඉංග්‍රීසියට පස්සේ තමයි දිනපතා ලිපි බෙදන්න පටන් ගන්නේ. ලංකාවේ පළමු තැපැල්පති තමයි ඇන්තනි බර්තලච්චි. ඊට පස්සේ 1832 දී තමයි රොයල් මේල් එක එන්නේ. ඒ කියන්නේ සරදීලි පුදුන වර්ෂයේ. ඉතින් එදා අපි උන්ඩාලා හිමිනේ පයින් ඇවිදගෙන. අද මේ ස්කූටි හෝ බයිසිකලේ ගම්මැණ්ඩියට ඩියුන්ට් එක බෙදලා කඩමණ්ඩියට යන ගමන් ඉන්නේ. අපි යමු ගම්මැණ්ඩියට. ඔන්න. ඒ කාලේද හරි ලස්සන ගමකට තමයි ඇතුල් වෙන්නේ. ඉතින් මේවා ජීවමානව තියෙද්දි කොයිතරම් ලස්සන ඇතිද කියලා ඔයගොල්ලෝ හිතා ගන්න පුළුවන්. ඉතින් අතීතයට අපි ආදරය කරනවා අනිවාර්යයෙන්ම. අතීත කතා බලන්න හරි ආසයි. ඉතින් මේ තියන්නේ ඒ වගේ ලස්සන අතීත නිර්මාණ ලංකාවේ වර්තමානයේනකොට බලන්න තියෙන එක්තරා වටිනාකම ස්ථානයක්. සරදියල් ගම්මානය. එතකොට මේ සරදියල් ගම්මානය තුල විශේෂ දේවල් කියන්න තමයි අපිත් එක්ක අද මෙතුමිය එකතු වෙලා ඉන්නේ. ඉතින් කියන්නකෝ ඔබතුමිය මේ තියෙන්නේ මොන වගේ තැනක්ද? දැන් මේ ගම්මානය තුල ගොඩක් වැඩකටයුතු වෙන පාටක් තියෙනවා. ඔව්. මෙතන තියෙනවා ගව මඩුවක් කිරි දෝනවා. ඉතින් වසු පැටියත් ළඟින් තියාගෙන තමයි කිරි ටික දෝන්නේ. මේක ගොවි ගෙදරක්. මේකේ තියෙනවා කුරහංගලක්, හාල් මනින ගන්න නැලිය සේරුව, පොල් තෙල් භූමි තෙල් මනින ගන්න කරණිය, ලබු කැටයක්, අතුල්පතක්, කොල්ලක් සහ වට්ටියක් ආදිය. මේ පැත්තෙන් තියෙනවා ඒ කාලේ තිබුණා විවාහ ක්‍රම කීපයක්. එකක් තමයි බින්න විවාහය. බින්න විවාහයක් කරගෙන තමයි සරදියල්ගේ තාත්තා මෙහෙල බින්න වහින්නේ. මේ හාල් දඬු නිදාන් බින්නකාරයා ගෙදර තියෙන්න ඕන. ඒ ගම මේ ගම. ඔව්. තල්ලත්තයි හුළුවත්තයි. මොකද යන්න ලෑස්ති පිට ඉන්න ඕන. නෝනේ ගෙදරින් ඉන්නේ ඒ බින්නකාරයාට අනික තමයි එක ගේදික කෑම. ඒ කියන්නේ අයියටයි මල්ලිටයි එක බිරිඳක් හිටිය අදේපල පිට යනවට ඒක තමයි මෙතන තියෙන්නේ. මේකේ තියෙනවා ලණු වැඩක්. ඒ කාලේ නිදා ගන්න මේ ලණු ඇදට පැදුරක් දාලා ඉතින් මේ එකගේ දිග කණේකේ සංවේදන අපේ තියෙන කුල්ල මෙහෙම තියෙනවා නම් යන්න පුළුවන්. අතකොට නෑ කවුරුත් නෑ තුලේ කුල්ලෙන් දොර වහලා අපි ඒකට කියන කුළුපේ කරනවා කියලා. නැත්තම් සම්මුතිය තමයි ඉස්සරහ උළුවසට අමුඩලෙන් සෝදාන එක. ඒ කියන්නේ කෙනෙක් ඇතුලේ ඉන්න වගේ මේ තියෙන එකගේ දිග කෑ. එකදී දේවා කියන අයියා මල්ලි දෙන්නම එක විවාහයක්. එක බිරිඳක්. ඉතින් ඒ කාලේ හරි අපූර්ව දේවල් තමයි වෙලා තියෙන්නේ. ඔව්. මේ කාලේ හැම දේවල් වලට බෑනේ ඉවසීම කියන එක හරි අඩුයි මිනිස්සුන්ට. මෙතන ස්වාමින් වහන්සේ නමක් පින්නපාතේ වඩිනවා. වඩිනකොට සරදීලුයි සරදීල්ගේ අම්මා පිචෝහාමි දන් පිළිගන්නවා. මේනේ සරදීල් කුඩා කාලේ හොඳ ළමෙක් දොහොත් මුදුන් දී වැඳගෙන ඉන්නේ. සරදීල්ගේ අම්මා බෞද්ධ කාන්තාවක්, තාත්තා කතෝලික. මෙහිම දැහැමිව හැදුන දරුවා තමයි අඩු වයසකදී අවුරුදු 12 දී සරදීල් නොමකට යනවා. ඒක තමයි යාගේ හැරවුම් ලක්ෂය. ඒ කියන්නේ ඉදිරියේදී කියවෙනවා. මෙතනත් තියෙනවා ලස්සන තැනක්. බැලුමට නිකන් මැටි නිර්මාණය වෙන තැනක් කියලා තමයි මට නම් පේන්නේ. මිස් කියන්නකෝ මේ කුඹල් කර්මාන්තය. මේකේ සකපෝරු දෙකක් තියෙනවා. පාසකපෝරුව සහ අත්සකපෝරුව. සකපෝරුවේ වළං හදලා අර පෝරණේ දාලා පුච්චලා තමයි නිම වෙන්නේ. ඉතින් ඔබට පේනවා හරියට එනවා අම්මා කෙනෙක් බැද්දට ගිහින්. බැද්ද කියන්නේ කැලේනේ. අම්මා ගේනවා දර ඉනේ පලාමිටියක් අතේ වෙරළු. මං හිතන්නේ ඔබට මතක් වෙනවා ඇති පොඩි කාලේදී අම්මා නලවන කියන ලස්සන කවියක්. අතට වෙරළු ඇහිඳගෙන ඉනට පලා නෙලාගෙන බරටම දර කඩාගෙන එහි අම්මා විකසගෙන කියන කවිය කියමින් තමයි මේ අක්කා මල්ලි බලාගන්නේ අම්මා බැද්දට ගිහින් එනකම්. ඒ කාලේ පවුලේ හැම වගේ සහයෝගයෙන් ඉඳලා තියෙන්නේ. එදා නම් විස්තృత පවුලක් විදිහට ජීවත් වුණා. අද බොහෝ දුරට න්‍යෂ්ටික පවුලක් බවට පත් වෙලා තියෙන්නේ. මේක ඵලදායීතාවයටත් හොඳ නිදසුණක්. මොකද අම්මට කරන්න පුළුවන් උපරිම සේවය කරගෙන ඉන්නේ. ඒ කියන්නේ අතපය බර වෙන්න නේ මහන්සි නොබල දරුවෝ වෙනුවෙන් දේවල් කරනවා. එදා අම්මලා මහන්සි වුණ තරමට අද අම්මලා මහන්සි වෙන්නේ නැහැ. දර ටික බැද්දට ගිහින් හොයාගෙන එනවා. පලා ටික කැලේට ගිහින් කඩාගෙන එනවා. නේ දර ටිකෙන් තමයි දා අම්මලා කැම ටික ඊවේ. ඒ රසය අද ගන්න බෑ. මොකද අද ගෑස් එක කරන්ට් එකෙන් තමයි උයන්නේ. ඉතින් එදාට වඩා අද අපේ කාන්තාවන්ට තියෙනවා මේ එච්චර මහන්සියලා වැඩ කරන්න ඕනේ නෑ. මේක වෙද ගෙදර. නාඩි අල්ලලා ලෙඩ බලලා මේ බෙහෙත් තොරුවේ දාලා තමයි ප්‍රතිකාර කරන්නේ. මෙන්න බෙහෙත් තොරුව. ඉතින් මේ ඒ හා සමාන ආදේශික නිර්මාණ. ඔව්. අපි සාමාන්‍ය බෙහෙත් තොරුවක් හදන්නේ ලී වලින්. මේක නම් අපි හදලා දෙන්නේ කොන්ක්‍රීට් වලින්. දැක බලා ගන්න ඕන නිසා. ඉතින් දැන් මෙහෙම හරි මේ දේවල් දකින්න ලැබෙන ගොඩක් වටිනවනේ. ඒකනේ මෙතන තියෙන වටිනාකම. ඔව්. මේ පැත්තට තවත් තැනක් තියෙනවා. මේ තියෙනවා බිම්මෝලි දෙමෝලි කොටනවා. ඉස්සර වී කොටන්නේ මෙහිමයි. මේක ලස්සනට කොටනවා බිම ගලක් වල දාලා තියෙන්නේ. 4-5 දින එකතු වෙලා
විසිරෙන වී ටික කකුලෙන් එකතු කර කර කොටලා වනේ දාලා පැහැලා ගන්නේ. වන කියන්නේ මෙතන වංගෙඩියට මේක කුරුණු පෙට්ටිය. නෑ ගම් වෙනකොට කැම දාන යන කුරුණු පෙට්ටිය. මේක ලාහට ගෙම්බොත් අහලනවා කියනෝනේ. වී වනින ගන්න ලාහ. මේක වී පෙට්ටියක්. අපි කුමරට වී හිමිනේ වී පෙට්ටිය කියලාත් කියනවා. තව තියෙනවා ගෙවිලියෝ දාන තොප්පියක්, හත්තිය. හත්තිය නෙමෙයි හත්තිය. හයන්න අල්තයන්නට යන්න යන හත්තිය ජපානයේ වියට්නාමයේ කාම්බෝජියා වගේ රටවල තමයි මේක බොහෝ දුරට පාවිච්චි කරන්නේ. මෙන්න ආරච්චි මහත්තයා ඉන්නවා. ඔව් ආරච්චි මහත්තයා. ඔව් එයාට අල්ලනවා ගොට්ටයක් නේ. කොහෙද යන්නේ ගොට්ට අල්ලන? ඒ කාලෙත් හිටිය ගොට්ට අල්ලන චරිත නේද? ඒකෙන් තමයි ගොට්ට අල්ලන්න පටන් ගන්න තියෙන්නේ. ඔව්. තල්ලත්තර කමත් භාෂාවදී කියනවා අපි බෝගාව කියලා. බෝගාව කියලා. ඔන්න කුස්සියක් තියෙනවා හරියට. පැරණි කුස්සියක් තියෙනවා. ඒක තියෙනවා හිරමණයෙන් පොල් ගානවා, මිරිස් කලිය මිරිස් සබරනවා, දුම්මැස්ස, ලිබ්බොක්ක, ලුණු පොල් කට්ට, හැඳියාන, හනසුවාන ආදි වශයෙන් බලන්න පැරණි කුස්සියක් පරිසර හිතකාමී දේවල් පරිහරණය කරලා තියෙන්නේ. ප්ලාස්ටික් නෑ, පොලිතින් නෑ, අද වගේ ජිම්ගියෙත් නෑනේ. හොඳ ව්‍යායාමයක් හම්බ වෙනවා. මිරිස් කලිය මිරිස් ටික අමරනකොට බිම්මෝලි දෙමෝලි වී ටික කොටනකොට නොමිලේම අද අපි යාන්ත්‍රීකරණය වෙලාදී වැඩි ප්‍රෙෂර් හදාගන්න. දාගෙන තියෙන්නේ ඒ කාලේ කාන්තාව හරි ශක්තිමත්. ඒකට අවුරුදු 80 90 ජීවත් වුණා. එතකොට මෙන්න මේ දේ නම් තාමත් අපිට දකින්න පුළුවන් සමහර මේ නුවර පැත්තේ ගෙවල් වල අපි දකිනවා. දියමැස්ස සහ මේක වීබිස්ස. වීබිස්ස හදන්නේ මිදුලේ. අටුව හදන්නේ ගෙයි ඇතුලේ වී ගබඩා කරලා තියෙනක වීබිස්ස. මේ වීබිස්සට වී දාන්ටාන්ට කියනවා යතුරු ඵලය කියලාත් කියනවා වරු ඵලය කියලාත් කියනවා. දෙකෙන්ම කරන්නේ එකම කාර්ය හදන ආකාරය සහ තබන ස්ථාන විතරයි වෙනස්. ඉතින් මේ වීබිස්සට වී ටික දාන්න තෝරාගන්නේ ගැබ්බර සිරියාවක්. ගැබිනිමාවක්. මොකද සෞභාග්‍ය උදා කරනවා කියනවා. හරි ලස්සනයි. මේ ගයක් හරි ලස්සන නිවසක්. ඒ කාලේ හිටියට මම හිතන්නේ පොඩක් බොහෝසත්කමින් වැඩි නිවසක් වගේ තමයි පේන්නේ. ඔව් මේක ආරච්චි මහත්තයාගේ ගෙදර. එයාට පුළුවන් සුදුහුණු ගාන්න වහලට සිංහල උළු සෙවිලි කරන්න. අනිත් අයගේ ගෙවල් මෙහෙම තිබුණේ. කටුමැටි බිත්ති පොල්ලතු පිදුරු ඉලුක් මාන වගේ දේවල් සෙවිලි කරලා ඔබ දන්නවා ඇති රොබර්ට් නොක්ස් ගැන. රොබර්ට් නොක්ස් ලංකාවට පස්සේ සුදුහුණු පිළියම් කරනවා. ඊට පස්සේ ඒකට දඬුවමක් වශයෙන් හිර දඬුවම් විදිනුණා. ඊට පස්සේ ලියපු පොත තමයි එදා හෙළදිවෙනි කියන පොත ලියන්නේ ඊට පස්සේ. ඉතින් මැණිකේ කනප්පුවට අත තියාන බලානින්න ආරච්චි මහත්තයා පිට වෙලා යනවා. මැණිකලාට විතරයි මෙහෙම අඳින්න පළදින්න පුළුවන්. ගාම්භීර විදිහට ඔසරිය අඳින්න පුළුවන්, මාළවලලු දාන්න පුළුවන්. අනිත් අයන්ද අර වගේ චීත්තේ හැට්ටේ පිරිමි කට්ටියෙන්දෙත් ගොඩක් දුරට උඩුකය නිරාවරණව දඩුකඳ තිබුණෙත් ආරච්චි මහත්තයාගේ ගෙදර. ඊට අමතරව තිබුණා උල තියෙනවා, අලියතුල්ලවා පාගනවා ඒ පැරණි දඩුවම්කම. ඒ කියන්නේ හරි බිහිසුණු දඩුවම් තිබ්බේ කාලේනේ. අද වෙනකොට ඒව නැහැනේ. අද තිබුණා නම් හොඳයි. තිබුණා හොඳයි නේ. අද එල්ලුම් ගහවත් නැති කාලයක් නේ. කොච්චර වැරදි කරත් කොච්චර රටේ දේවල් වුණත් එල්ලුම් ගහවත් තාම නැහැ. නෑ. ඉතින් මම හිතන්නේ ඒ වගේ දේවල් හොඳයි. තිබුණා නම් හොඳයි. තිබුණා හොඳයි. ඔබට මේ පැත්තෙන් තියෙනවා තිඹිරිගේ. ඒ කාලේ ගෙදර තමයි බබාලා බිහි කරේ. ඉතින් බබාගේ තාත්තා තමයි මේලියෙන් වාඩි වෙලා ඉන්නේ. සුතාගාරය කියන එක නේද? ඔව්. තිමිරිගේ සහ තිමිරි කියලා කියනවා. ඉතින් ගෙදර තමා බබාලා බිහි කරේ. දරුවගේ තාත්තා තාමේලියෙන් කන් දීගෙන ඉන්නේ කනස්සල්ලෙන් කුතුහලයෙන්. මොකද අද වගේ නෙමෙයි දා උපත් මරණ සංඛ්‍යාව වැඩි. දරුවා බේරෙයිද මම මැරෙයිද යන කුතුහලයෙන්. අනික අද දුවේද්ද පුතේද්ද කියලා වගේ නෙමෙයි කාලේ අහන්නේ. දුවක් නම් කම්බායක්ද පුතෙක් නම් අඹුඩලින් සුවක්ද. ඔන්න අපි දැන් යන්නේ පන්සලකට ළමයින්ට අකුරු කියනවා වගේත් පේන්න තියෙනවා. එහෙනම් මෙස්ම කියන්නකෝ මේ කොහෙද? ඔව් මේක ඉලුග්ගොඩ පන්සල. මේක තමයි සරදීල් අකුරු ඉගෙන ගත්තේ. පිට උඩට යන්නේ නේද? යමු. සරදියල් අකුරු කරපු පන්සල. ඔව්. මේක තමයි සරදීල් අකුරු ඉගෙන ගත්තේ. එතනදී සරදීලුයි ආරච්චිගේ මල්ලිගේ පුතා උක්කු බණ්ඩයි එකට ඉගෙන ගත්තේ. දවසක් මේ උක්කු බණ්ඩගේ ඔළුව පලනවා සරදීල් ගලකින් ගහලා. ඊට පස්සේ ආරච්චි මහත්තයාට කේන්ද ගිහලා ආරච්චි බොරුවක් කියනවා උක්කු බණ්ඩගේ රිදී හවඩිය හොරකම් කරා කියලා. රිදී හවඩිය කියන්නේ ඉනට දාන පටියක්. එහෙම බොරු චෝදනාවකට තමයි අර සරදීල් හිරේ දාලා ඉන්නේ අවුරුදු 12 දී. ඊට පස්සේ තමයි සරදීල් නපුරු උනේ. නොමකට ගියේ. නැත්තම් සරදීල් හොඳ ළමයෙක් බෞද්ධ පරිසරයක හැදුන වැඩුණ ළමයෙක් සමාජයේ වරදින් තමයි නොමකට ගියේ. ඒක තමයි සරදීල්ගේ හැරවුම් ලක්ෂ්‍ය. මම හිතන්නේ අද කාලේ සමාජය ගත්තට පස්සෙත් ගොඩක් නරුමයෝ බිහි වෙලා තියෙන රටේ අන්න ඒ වගේ කුඩා වදීම නරක අත්දැකීම් වලට මුහුණ පාලා. ඔව් අවුරුදු 12 කියන්නේ සාමාන්‍යයෙන් අර
කියන දේ අහන්න නැති වයසක් නේ. වයසක් ශ්‍රී ලංකාර වයසනේ. ඔව්. ඒතර ඒ කාලෙදිම මේ වගේ සිරදඩුවම් විඳින්න ලැබීම ගැන මම හිතන්නේ ඒ අවාසනාවත් එක්කම තමයි මෙයා මේ වගේ දේවල්ට නෙවුන්. නමුත් සමාජයට හොඳ දෙයක් කරලා තියෙනවා නේ. කරලා තියෙනවා. මේක වැලිපිල්ල. කාලේ අකුරු ලියන්න පොත්පත් නෑ, ගල්ලෑලි නෑ. මේ වැල්ලි තමයි අකුරු ලියන්නේ, ඇඟිල්ලෙන් ලියන්නේ. ඇඟිල්ලෙන් ලියන්නේ. අපි යමු බැද්දහරහම ඉන්න. එහෙනම් බැද්දහරම යමු. හරිම කූල් මේ පරිසරය. ඉතින් මාවනැල්ලනේ. ඔව්. මාවනැල්ල කියන්නේ ඉතින් ඇත්තටම කූල් පරිසරයක් තමයි. අපි මේ ඉන්නේ බැද්දේ. බැද්දේ. බැද්ද කියන්නේ කැලේනේ. කැලේ. ඒ කාලේ টয়ලට් එකක් තිබිලා නෑ. තිබිලා නෑ. අපේ මිනිස්සු බැද්දට තමයි යන්නේ වේ. බැද්දට තමයි යන්නේ. බැද්දට ගිහින් ඉන්නවා එක්කනේ. බැද්දට එලි බහලා. ඒ කාලේ ඉතින් ඉබ්බෝ කබරේ වගේ සත්තු කාලා තමයි බැද්ද පිරිසිදු කරන්නේ. ඒකනේ. ඔව්. ඉතින් එදා බැද්දට ගියේ මේ වැඩේට විතරක් නෙවෙයි. දර ටික කඩා ගන්න, පලානිලා ගන්න, බෙහෙත් හොයා ගන්න ඉන්නේ බැද්දට මේ 19 වෙනි සියවසේ. දැන් බැදිත් නෑ මෙහිම වාඩි වෙන්නත් නෑ. ගලි මේ බවුසරුත් නෑ. බවුසරුත් නෑ. ඉතින් හරි ලස්සන කතා බහකුත් එක්ක මේ බ්ලොග් එක සම්පූර්ණ ඔයගොල්ලන්ට අරන් එන්නේ. ඕගොල්ලන්ට මේක ගොඩක් වටිනා කරන දෙයක් තියෙන නිසා. ඉතින් තවත් ලස්සන ගම්මානයක ළඟට ආවා. දැන් මෙතනදී අපිට බලාගන්න පුළුවන් තවත් දේවල් ටිකක් තියෙනවා. අම්බෝරු ඉන්නවා. ඔව්. මේ තියෙන හෙල්මලු ක්‍රමයට සකසාගත්ත වෙල්යාය. හෙල්මලු කියන්නේ පඩිපෙලක් ආකාරයටනේ. ඒකේ සීසානවා තියෙනවා අර පැත්තේ කමතේ කොළ පාගනවා. අපි එහෙනම් අපි ටිකක් උඩට යමු. මොකද මේ නිර්මාණවල වටිනාකම තියෙන්නේ මිස් මෙතන කියන දේවල් එක්ක. ඉතින් ඔන්න අපි ආවා තවත් මේ ලස්සන තැනකට. ඔව් මෙතන සීසානවා තියෙනවා. අපි මෙතන අම්බරුව කියනවා කමත් භාෂාවේ මිහරකොණ්ඩ. අම්බරුවන් දෙන්න ඇදලා තියෙන එළියට කියන්නේ වියගහ. හරක් බාණක් කියන්නේ දෙන්නෙකුට. අර පැත්තෙන් තියෙනවා කමත. කමතට කමත් භාෂාවේදී කියනවා කලවිට. කලවිටේ දැතිගොයියාවේ මැඩුවන් ඉවත් කරනවා. දැතිගොයියාව කියන්නේ උකුණු දැත්ත, මැඩුවන් කියන්නේ පිදුරු වලට. අපි හරක් කැරැල්ලක් කියන්නේ හරකුන් 5 දෙනෙකුට ඉන්න පිළිවෙල අනුව මුදුනා, කොළමුත්තා, දෑතුරයා, මට්ටයා, කලාතයා කියනවා. මුදුනා කියන්නේ මුලට ඉන්න කෙනා කැරැල්ල ඇදගෙන යන කෙනා, කලාතයා කියන්නේ අන්තිමට ඉන්න කෙනා පොඩි එකා. මෙතන ඉන්නේ හරකුන් 4 දෙනායි. 4 දෙනාට කියනවා වර්තය, 3 දෙනෙක් නම් පෙල්ලුව, එකෙක් නම් අඟය. ඒ හරක් කැරැල්ලේ ගැට ගන්න කණුවට කියනවා කොළ කණුව. නැත්නම් ගොන් කණුව, කම්බ කණුව කියලා. ඒකේ ගොම්පස් සල්ලනවක් තියෙනවා. බැතේට ගොම ටික වැටෙනවාට විදුර ටිකක් අරන් ඉවත් කරන එක. ඒක ලංගලම් බලමු අපි නේද? ඔව්. බැත කියන්නේ කමත් භාෂාවේදී වී වලට. අපේ තරුණ අයත් කියනවනේ අද ගොම්පස් සල්ලන්න එපා කියලා. ගොම්පස් සල්ලන්න එපා කියලා. ගොම්පස් සල්ලන එකේ තේරුම. අර අද කාලේ වෙනකොට නම් ඉතින් ඕවා අර තරහට කියන වචන. නමුත් ඉතින් ඒ කාලේ වට හොඳ අර්ථයක් තිබ්බ නේද? තිබුණා. එකෙන් කියන්නේ ඉස්සර මිනිස්සු දෙයක් කියන්නේ අර කට කහනවට නෙවෙයි කියලා. නෙවෙයි කියලා. ඇත්තමයි. ඉතින් අපිට අතීත කාලේ කතා වලින් ගන්න දේවල් ගොඩක් තියෙනවා. ඒ කාලේ හොඳ දේවල් වල කරපු දේවල් මේ කාලේ නරක වැඩවල තමයි පාවිච්චි කරන්නේ. ඔව්. ටිකිරි මැණිකේ ඇඹුල හදනවා. ටිකිරි මැණිකේ ඇඹුල හදනවා. අපිට සින්දුගොත් තියෙන ටිකිරි මැණිකේ ඇඹුල හදනවා. ගොවිරාල ගොඩට ඇවිල්ලා. ඉතින් ඔන්න උදේ කෑම වේල තමයි හදන්නේ. අපි උදේ කෑමට කමත් භාෂාවේදී කියනවා අලුමුසාව. එහෙම නැත්නම් හීල් අඩුක්කුව හීල් ඇඹුල පාතරාසේ කියලා. මේකේ ගොවි උපකරණ ටික තියෙන්නේ. මේක තමයි දැති ගොයියා උකුණු දැත්ත. එකකින් කරන්නේ අපි මැඩුවම් ඉවත් කරන එක. මේක තමයි වියගහ. බහලති විය සිදුර ගැන අපි දැන් දැක්ක නේද අතන හරක් ගංගු පිටේ ගෙට ගහලා තිබ්බා ඔක නේද? මේක තමයි වියගහ. ඔරිජිනල් එක. ඔව් වියගහේ විය සිදුර මෙන්න මේක. බහලති කනකස් වේවා විය සිදුරින් අහස බලන්නාසේ කියලා. ඔව් ඉතින් මේ වියගහ කැඩුනහම අපි ඇලකට දොලකට දානවා. කාලයක් ගියාම මොහොතදී ආවෙනවලු වෙන දෙයක් නේ වෙනවලු. කනා කියන්නේ එක හැක් වෙන කෙනෙක්. ඉතින් කනකැස් බෑවා මොහොතෙන් ගොඩට එන්නේ අවුරුදු 100කට සැරයක්ලු. ඉන්නේ මාසි පොයක් දවසක. ඉතින් මේ පේන හැටම වියසුදුරු යොමු වෙන්න ඕන. ඒ වගේ තමයි අපේ මනුස්සාත්මය ලබා ගන්න හරි දුෂ්කරයි. ඒකයි කියන්නේ කනකැස් බෑවා වියසුදුරින් අහස බලන්නාසේ කියලා. මේක බෝලත්තෙන් කරන්නේ කමත බෝල් තියෙනවා. මේක තමයි පෝරු ලෑල්ල කියලා කියනවා. මේකෙන් කරන්නේ අපි බැත එකතු කරන්න වපුරන්න තමයි ගන්නෙ. තව තියෙනවා අපි ලී නගුලකට අතක් තියෙන්නේ. මේක තව දිග කොටසක් තියෙනවා පතකඩේ කියලා. ඒ පතකඩේ අර හරක් දෙන්න ඇඳලා තියෙන වියගහයික සම්බන්ධ කරලා තමයි අපි හරක් බාන හදාගන්නේ. ඉතින් මේක පැල. ඔන්න දැන් මේ කවුද මේ? මේ ඉන්නේ තොරම්බල්කාරයෙක්. මාළ වලලු වෙළඳාම යන කාදර් මුදලාලි. මුස්ලිම් ජාතික වෙළෙන්දෙක්.
මෙයාගේ බිරිඳ තමයි තංගම්මා. තංගම්ම තමයි සරදීල්ගේ අනියම් බිරිඳ. සරදීල් විවාහ වෙලා හිටියේ නෑ. එයා තමයි ওই මාළවලු විකුණන එක්කෙනා නේ. ඒ කාලේ ගෙයින්ගෙට එනවනේ මෙයාලා. අපේ තින් සිංහල කාන්තාවට රැවටිලා ඒගොල්ලෝ විවාහ කටයුතු බව කරගත්තා නේද? තවත් ලස්සන ලිඳක් තියෙනවා. මේක නානතොට. නානතොට. නානතොටේ ගැඹුරුයිද මේක? ටිකක් ගැඹුරුයි. අර පැත්ත ටිකක් ගැඹුරුයි. නානතොටේ සරදියේ තමයි අර වාඩි වෙලා දැහැටි කෝටුවෙන් දත් මැද ඉන්නේ. ඒ කාලේ බුරුසුත් නෑනේ. බුරුසුත් නෑනේ. දැහැටි කෝටු ලෙස ගන්නවා කරඳ කෝටු, බොම් කෝටු වගේ දේවල්. සරදියේ දැන් තරුණායේ කාන්තාව දියනානවා, බිලිපිත්තෙන් මාළු බානවාදී තියෙනවා. මේ නානතොටත් පොදු ස්ථානයක්. පොදු ස්ථානයක්. ඒ කාලේ ලිඳලඟ සංගමයේ තියෙන්නේ නානතොටේ. නානතොටේ තමයි. ඉතින් ගෑනු කට්ටිය, පිරිමි කට්ටිය ඔක්කොම එකට මෙතන නානවා නේද? නානවා. ඔව්. දැන් ඉතින් එහෙම නෑනේ. අද සෝෂල් මීඩියා තියෙනවනේ. අද හැබැයි ඉතින් එදා නොමිලේ කතා කරේ අද අපි ඩේටා දාගෙන තමයි ෆෝන් එකෙන් මේ හැමදේම කරන්නේ. මේ තියෙන්නේ පැරණි බඩු ප්‍රවාහන ක්‍රම. ඉස්සර කාලේ බඩු මිනියන්නේ මෙහිමනේ. මේක කද, මේක තවලම. තවලම කියන්නේ සතුන්ගේ පිටේ බඩු පටවන යන එක. ඉතින් ඔබ අහලා ඇති පඬිතයාට ඒ දණ්ඩ යන්න බෑ කියලානේ. ඒක තමයි. පඬිතයා කියනවා එකක් පයන්නයි මුත්ත දහල් නෑන්නයි පණ්ඩිතයා කියනවා උගතා බුද්ධිමතා වියතා. අය පයන්නයි දන්ත දහල් නයන්නයි පණ්ඩිතයා කියන්නේ මේ සත්කාරයද. කඩරගෙන ඒ දණ්ඩ යන්න බෑනේ නේද? ඒක. නැලවෙනවා බැලස් නෑ. ඉතින් පණ්ඩිතයාට එහෙම නෙවෙයි ඒ දණ්ඩ යන්න බැරි පණ්ඩිතයාට. සත්කාරයටයි යන්න බැරි දන්තද සහ මුත්තද දෙකේ වෙනස. මීගමු පැත්තේ නම් අදටත් පොඩ්ඩක් විතර මේක දකින්න ලැබෙනවා. හැබැයි මේ බඩු මුට්ටු නෙමෙයි අරන් යන්නේ. මාළු අරන්. මාළු කද. මාළු කද අරන් යන්නේ. ඉතින් මාළු කියන්නේ ගොඩක් දුරට පුංචි හාල්මස් වගේ තමයි අරන් යන්නේ. ඒක තමයි. මෙතන තියෙන මාළු බාන ක්‍රමයක් කරක් ගෙඩිය. අපි ඔකට කියනවා කරක් ගහනවා කියලා. කරක් ගහනවා. ඒකේ තේරුම් දෙකක් තියෙනවා. එකක් තමයි කරක් ගහලා දාවි වටේ ඇවිදලා රස්තිය ආදුව ගිහින්. අනික තමයි කරක් ගෙඩියේ මාළු බාන එක. මේ පැත්තේ තියෙනවා මාවයේ කොටසක් සරදියල එනවා තොටියක් වෙලා වෙස් වලාගෙන. එනකොට ආරච්චි මහත්තයාත් එනවා මේ කොට වෙන්න. ඉතින් සරදියල්ගේ හිතේ තියෙන ආරච්චිකින් පඩි ගන්න. මොකද බොරු චෝදනාවකට හිරේ දැම්ම නිසා. ඊට පස්සේ ආරච්චි මහත්තයාට ගහනවා පයින්. එතනදී නඩුවකුත් යනවා. කවුරුවත් කියන්නේ නෑ සරදියල් පයින් ගහුවා කියලා. සරදියල් කියන්නේ දුප්පතාගේ හිතවතෙක් ඡන්දියෙක් සාකි නැති නිසා සරදියල් මෙතනදී බේරෙනවා. ඔන්න පයින් පාරක් කාලා වැටිලා ඉන්නේ. මෙතන තවත් කාන්තාව දෙන්නෙක් රෙදි සෝදනවා වගේ එකක තමයි දෙන්නේ. අපි මේ ඉන්නේ ලොන්ඩ්‍රි එක ළඟ. හේනේ මාමයි ගෙදර. මේකේ ලොකු හැලියක් තියෙනවා වෙල්ල හැලිය. වෙල්ල හැලිය රෙදි තම්බනවා වශ්වෙන් තම්බන්නේ. තම්බනකොට මේකට දානවා පෙනල ගෙඩිය මේ කාලේ සබන්නේ නෑනේ. එහෙම දාලා තම්බලා අර පැන් තොට එහෙම නැත්නම් රදා මංකඩි කියන රෙදි සෝදන තැනට රෙදි ගලේ ගහන එකට කියනවා පෙත්තරය කියලා. එහෙම සෝදලා මේ පොල් කටු ස්ටේකෙන් තමයි ඒ කාලේ රෙදි මදින්නේ. අද වගේ කරන්ට් එක නෑ. හේනි මාමයි ගෙදර. හේනි මාමයි ගෙදර. ඒ කාලේ රැකියාවන් අනුව තමයි කුල ભેද හැදිලා තියෙන්නේ. ඔන්න. ඉතින් මේ තින්නේ තොරම ලොන්ඩරියක් පරණ කාලේ ලොන්ඩරියක්. දැන්ටත් ලොන්ඩරි තියෙනවා. නමුත් මේ වගේ ලොන්ඩරි නෙවෙයි. දැන් ඉතින් හැමදේටම ඉලෙක්ට්‍රික් අයිටම් තියෙනවා. ඉතින් ස්විච් එක ගැහුවා මෙහෙන් අයන් කරා. ඉස්සර එහෙම නෙවෙයි. පොල් කටු අඟුරු පත්තු කරලා මේකට 10 දුක් විතර තමයි මේ වැඩේ කරගෙන යන්නේ. නමුත් මේකට වඩා ඒ කාලේ ගණනුත් හරි සාධාරණයි. සාධාරණ. එදා අද වගේ නෙවෙයි. එදා ඇඳුම මහන් අඳුන් ටික ඔක්කොම ගෙදර ආයේ ඔක්කොම එකවර මැද ගන්නවා. අද එහෙම නේ. අද 10 දෙනෙක් යනවා නම් එළියට 10 දෙනාම ස්විච් එක ගැහුවා දැම්මා ගියා. ඔව් ඊට පස්සේ කියන කරන්ට් බිල වැඩි. මේ පාර කියලා ඔන්න බයින ඔක්කොම. තාත් පොඩි දර්ශනයක් තියෙනවා මෙතන ඔබ දකින්න නැතුව ඇති. මේ පැත්තේ දියැලක් තියෙනවා බෝවැල්ල කියලා. ඒකෙන් සරදියට පනින්න පුළුවන්. ජාපොලිස් නාලහම කෙනෙක් කෙනා පිටිපස්සෙන් අල්ලන්න පුළුවන් නම් අල්ලන්න කියලා. ඔන්න පස්ස පින්නලා ඔන්න සර මුස්සලා අර අපි කියනවා වගේ පෙන්නනවා. පස්චාත් භාගය ඔන්න. ඉතින් මේ කාලේ හරි සතුටත් විශ්වයට මුලින්ම කිව්වනේ මේක ඇතුළට આવත් එම විනෝදය, හිනාව සහ මේ දුක මුසුතෙන් හැමදේම කලවම් වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඒකට හොඳ නිදසුවක් තමයි අර සරදියල් අර පස්චාත් භාගය පෙන්වන පොලිස් කාර්යයට. නියමයි. ඉතින් මේ තවත් ලස්සන දැනකට ආවා. දැන් මෙතනදී පිරිසක් ඉන්නවා රැස් වෙලා. ගොඩක් ලොකු පිරිසක් ඉන්නවා. ඔව් මෙතන තියෙන සරදියේ සල්ලි බෙදලා දෙන තැන. පොහොසත් අයගෙන් අරන් දුප්පත් අයට දෙනවා. එතන සරදියල් ඉන්නවා ඉන්නවාගේ යාළුවා මම්මලි මරික්කාර්. ඉන්න නැත්නම් මොහොමල් ලෙබ්බේ මුස්ලිම් එක්කෙනෙක්. අයින්නවා සිරිමලා.
සිරිමලා කියන්නේ සිංහල යාළුවා. සිරිමලාට කියලා යන්නේ සරදියෙල් මම ඉන්නේ කාදර්ගේ ගෙදර. කාදර් කියන්නේ අර පල්ලෙහා ඉන්න තරම්වල්කාරයා ගෙදර මොනවා හරි දැනගත්තොත් කියන්න කියලා. ඒ කාලේ අපේ රට පාලනය කරේ වික්ටෝරියා රැචින. මේ රැචින පණිවිඩයක් එවනවා සරදියෙල් අල්ලලා දෙන කෙනෙකුට පවුම් 150ක් දෙනවා කියලා. සිරිමලා ඔත්තුව දීලා තමයි 1864 මාර්තු 21 සරදියෙල්ගේ කණ්ඩායමයි ජාපොලිසියයි අතර වෙඩිහමාරුවක් යනවා. එතනදි තමයි ලංකාවේ පළමුවෙන්ම වෙඩි පහරකින් මැරෙන්නේ පොලිස් නිලධාරියෙක් සබාන්. ඒක තමයි අදටත් පොලිස් වීර දින ලෙස සමරන්නේ මාර්තු 21. මාර්තු 22 සරදියෙල් අල්ලා ගන්නවා. අල්ලාගෙන එයාගේ අත කඩලා මම්මලෙත් එක්ක බෝගම්බර ගෙනිනවා. ඉතින් මේ මම්මලේගේ අක්කා එහෙම නැත්නම් අර කාදර්ගේ බිරිඳ තමයි සරදියෙල්ගේ අනියම් බිරිඳ තංගම්මා. එහෙමනම් අපි යමු බෝගම්බර. බෝගම්බර. අම්බෝ යන්න බයයි. ඒවල ගිහින් බලමු. ඒ වුණාට උතුවන් කන්දට આવොත් බෝගම්බර යන්න වෙනවා අම්සන් දක්වා. හරි යන්න අකමැති තැන් වලට යන්න වෙනවා නේ. ඔව්. මේ තියෙන්නේ කුබුක් ගහක්. කුබුක් ගහ. ඔන්න කුඹු ගහක්. කුබුක් ගහකට තමයි ලිඳ තියෙන්නේ. වතුර සීතලයි පිරිසුදුයි. ඔව්. කුබුකේ ලිඳ. අර සින්දුවක් තියෙන කුඹුකේ ලිඳ ළඟදී කියලා ඔන්න කුඹුක් ගහ. ඔන්න මේවා හරි වටිනා කරන ගස් සහ හරි වටිනාකමක් තියෙන ගස්. මේවා ඉල්ල මේ ඉරලා බඩු මුට්ටු හදන නෙමෙයි. නමුත් මේවා අතීතයත් එක්කම එන නිසා මේවා හරි වටිනා කරන ගස්. බලන්න ඔන්න තියෙන කුඹුක් ගහක්. හරිම සිසිලසයි. ඔන්න කුඹුකේ ලිඳ ළඟදී කිව්වට පස්සේ අපිට එනවා ලස්සන කුඹුක් ලිඳක්. අපි බලමු ගිහලා පල්ලෙහාට ගිහලා. මේ වගේ තැනකින් සීතල වතුරට නා ගන්න ඉතින් පිනක්ම තියෙන්න ඕනේ. මේ ඔන්න කුඹුක ලිඳ හරිම ලස්සන ලිඳක් මේක. බැලු බැල්මට නිකන් ලොකුවට ගැඹුරක් තියෙන ලිඳක් කියලා පේන්නේ නැහැ. ඉතින් අපි මේක ගැඹුර හොයන්න යන්නේ නැහැ. නමුත් හරිම ලස්සන තැනක් කියලා නම් අපිට පේනවා. බලන්න ඒක නිර්මාණය කොච්චර ලස්සනද කියලා. ඉතින් මේකේ තියෙන උල්පත් වතුර මේක කොච්චර ඉඩෝරේ කරත් හින්දෙන්නේ නැහැ. උතුරලා ගලලා යන ලිඳක්. මේ තියෙන පුවක් අරබක්. අරබක් කියන්නේ එක ගහකට නැගපුවම ගස් ඔක්කොගෙම කඩාන යන්න පුළුවන්. ඔබ අහලා ඇති අර අපේ කියමනක් තියෙනවා අපි මොන හරි වැඩක් කරලා අසාර්ථක වුණොත් අපි බම් පුවක් ගහේ ගියා දෙබලක් කියලා. ඔව්. පුවක් ගහේ දෙබල් නම් පේන්නේ නැහනේ. මේක. පුවක් ගහේ දෙබල් නෙවෙයි දෙබරක්. දෙබරක්. දෙබරු අර සත්වයක් කියන විදින. ඔව් ඔව්. අන්න ඒක තමයි හරි දෙබරක්. දෙබලක් නෙවෙයි දෙබරක්. ඉතින් ඔන්න අපි නොදන්න අපි වැරදියට කියපු දේවල් අපිට නිවැරදි කරගන්නත් අවස්ථාවක් මෙතනදී මෙතන විසින් අපිට ලබා දෙනවා. ඒක ගොඩක් වටිනා කරන දෙයක්. බලන්න මෙතන ලස්සන නිර්මාණයක් තියෙනවා. බලන්න මේ පාලමේ හරි ලස්සන. ඔන්න ඉතින් මේකන විස්තර කරගොත් අපි මෙතිමෙත් කතා කරලා බලමු. මේක මාවනලේ පරණ ගඩොල් පාලම. මේකෙන් තමයි සරදියෙලුයි මම්මලේ මරික්කාරුයි දෙන්නා බෝගම්බර ගෙනියන්නේ අස්ස කරත්තේ. මේ කොළඹ නුවර මහා මාර්ගයේ කැණීන් කටයුතු බාර හිටියේ කාලේ කැප්ටන් ඩෝසන් සහ තෝමස් ස්කිනර් කියන දෙන්නා. ඒ ඩෝසන් මහත්තයා සිහි වෙන තමයි කඩු ගන්නාවේ ඩෝසන් කුළුන් හදලා තියෙන්නේ. මේක හදලා තියෙන්නේ ගඩොලින් පමණයි. යකඩ මිශ්‍ර නැහැ. මේ වගේම ශක්තිමත් එකක් තමයි නයින් ආච් එක. බදුල්ලේ තියෙන්නේ. බදුල්ලේ. ඇල්ල මාර්ගේ නේද? හරිම ශක්තිමත් මේවා නිකන් අර ජීවිත කාලෙම එකයි වගේ තමයි හදලා තින්නේ. ඔව්. ඉතින් හර තියෙන තුවන් කන්ද පේනවද ඔයගලන්ට? උතුවන් කන්දත් එක්ක සූර සරදියෙල් සම්බන්ධ වෙන්නේ කොහොමද? ඔව් සරදියෙල් මම මුලින්ම කියවනේ ඉංග්‍රීසියට විරුද්ධව සටන් කරා කියලා. එතකොට එයාගේ සියලු දේවල් කරේ ඔය ගල උඩට නැංගහම ඔය යවට සේරම පේනවනේ. එතකොට සරදියෙලුයි යාගේ යාළුවා මම්මලේ මරික්කාරු දෙන්න එකට හිටියේ. එතකොට ඔය කොළඹ නුවර පාරේ සුදා බඩු ගේනවා පේනවා. බඩු ගේනවා මිල මුදල් ගේනවා. එතකොට ඔතන ඉඳන් දුවලා ගිහිල්ලා මංකොල්ල කනවා. මංකොල්ල කන එක හොඳ වැඩක් නෙවෙයි. හැබැයි එයාගේ ප්‍රයෝජනෙට නෙවෙයි ගත්තේ දුප්පත්තාට තමයි දුන්නේ. එහෙම අරන් තමයි දුප්පත්තාට බෙදලා දුන්නේ. ඒක මුහුදු මට්ටමේ සිට අඩි 1410ක් උසයි. ඔබට නගිනවා නම් පැයක් වගේ කාලයක් ගත වෙනවා නැගලා බහින්න පුළුවන්. පහළ ගුහාව තියෙන්නේ. ගුහාව තියෙන්නේ. ඔව්. දැනටත් ඒ ගුහාව තියෙන්නේ. දැනට තියෙනවා. දැන් නම් ඉතින් අර පාවිච්චි කරන්නේ නැති හින්දා ටිකක් පස් පිරීලා. නගින්න පුළුවන් ගුහාව එච්චර දැන් ඉන්න පුළුවන් ඊට පහසුවක් නැහැ. නෑ. නියමයි. ඔන්න දැන් මේ සරදියෙල් ගම්මානට ආවට පස්සේ අපිට විශේෂ දෙයක් කර කියා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ මොකද්ද කියනවා නම් දැන් ඔයගොල්ලෝ ආසයිනේ සති අන්තේ නිවාඩු දවස් වලට. ඔයාගේ නිවාඩු දවස් වලට ඔයා පොඩ්ඩක් ඔයාගේ පරිසරයෙන් පොඩ්ඩක් මිදිලා දුරකට ගිහිල්ලා පවුලත් එක්ක ෆැමිලි එකත් එක්ක පොඩ්ඩක් සතුටු වෙන්න. ඉතින් ඔය සතුටු වෙන්න ලොකු ලොකු හොටෙල් හොයාගෙන යන අතරේ ඔයාට පුළුවන් හොඳ ඓතිහාසික අත්දැකීමකුත් එක්ක මේ සරදියෙල් පරිසරයක නිස්සකලංක ඉතාමත් ලස්සන පරිසරයකට ඇවිල්ලා මේ කුඹුකලිදකින් නාන්නත් පුළුවන් ඕන්න. හරි. ඔන්න ස්විමින් පූල් එක නාගන්නත් පුළුවන්. ඉතින් ගෙවල් වල ගිහලා ලොකු හොටෙල් වල ස්විමින් පූල් වල නානට වැඩිය හොඳ නැද්ද මේ සීතල කුඹුකලිදකින් නාගන්න එක. ඉතින් කුඹුකලිදකින් නාලා
ඉතින් ඔයාට පුළුවන් මෙන්න මෙතනින් හොඳ රූම් එකක් අරගෙන ෆැමිලි විදිහට આવොත් ෆැමිලි රූම් එකක් අරගෙන ඉවර වෙලා. ඉතින් ඔයාට පුළුවන් දවසක් හෝ දවස් දෙක තුනක් හරි කමන්නේ නැහැ. ඔයා කැමති විදිහට ගත කරලා යන්න. ඔයාට පුළුවන් මෙන්න මේ සරදියල් ගම්මානෙට එන්න. මේකට ආවට පස්සේ ඔයාට නිකන් ගමේ ගියා වගේ දැනේ. ඉතින් ඒකට ආරාධනා කරනවා ඔයගොල්ලන්ට. ආරාධනා කරන ගමන් තවත් ලස්සන තැනකට ආවා. මෙතන පොඩ්ඩක් මේ අපිට පෙනී යනවා අශ්වයෙක් පිට ගල් කන්දක් උඩට ඇවිල්ලා යම්කිසි ක්‍රියාවක යෙදෙනවා. මෙතන පොඩ්ඩක් මට කියන්න. ඔව්. මේ තියෙන්නේ තේ වගාව. ඔව්. ලංකාවට ඉංග්‍රීසියට පස්සේ කෝපි සිංකොනත් තේ හදනවා. තේ වාණිජ වශයෙන් හදනවා දෙල්තොට ලූල් කඳුර කියන වතුයායේ. ඒ කාලේ හිටිය ජේම්ස් ටේලර් ඉන්දියාවේ ද්‍රවිඩ කාන්තාව මෙහෙගෙනලා තමයි තේ දළු නෙළුවේ. ඒ තේ ගහ තාමත් තියෙනවා ලූල් කඳුර වත්තේ අඩි 40ක් විතර සලකු ගහක්. ඔන්න ලංකාවේ බලන්න දේවල්ද නැත්තේ. ඉතින් මෙතනදී අපිට දකින්න පුළුවන් ඇත්තටම එල්ලුම් ගහ. ඔව්. මෙතන ඉන්නේ සරදීලුයි එයාගේ යාළුවා. මම්මලේ මරික්කාරුයි දෙන්න එකම දවසේ එකම වෙලාවට ඉල්ලලා මරනවා. සරදීලගේ අම්මා බෞද්ධ කාන්තාවක් තාත්තා කතෝලික. ඒ නිසා සරදීල් ඉල්ලලා මරන්න දවසකට කලින් බෞද්ධිස්ම ලැබලා ජෝසප් නමින් තමයි එල්ලන්නේ. දැන් මෙතනදී මේ සූර සරදියල්ව එල්ලා මරණ තැනට තමයි අපි ඇවිල්ලා තින්නේ. මේ දෙන්න එල්ලන්නේ 1864 මැයි 7 වෙනිදා. එල්ලා මරලා මහයාව සුසාන භූමියේ මිහිදම් කරා කියනවා. පස් ටිකවත් පොළොව මට්ටමින් ඉහළට ගොඩ කරලා නෑ. රාජ්‍ය ද්‍රෝහියෙක් ලෙස හං අඩු ගහලා හිටිය නිසා. මේ දෙන්න තමයි ලංකාවේ අන්තිමට එලි මහන් පෝරේ කෙල්ලන්නේ. ඒ කියන්නේ මිනිස්සු බලාන ඉද්දි තමයි එල්ලලා මරන්නේ. සරදිල් ජීවත් වුණේ අවුරුදු 32යි විවාහ වුණේ නෑ. ඉතින් සිංහල යාළුවා සිරිමලා තමයි සරදිල් පාවලා දුන්නේ. පවුම් 150 ගන්න. මුස්ලිම් යාළුවා තමයි අවසාන මොහොත දක්වා එකට ඉඳලා එකට ඉල්ලලා මරන්නේ. ඉතින් එදා සිට මේ දක්වා සිංහල මුස්ලිම් අප අතර හොඳ සමගියක් රැගෙන ආවා. ඒ සමගිය අපි ඉදිරියටත් රැගෙන යමු. ඉතින් ભેද නැහැ. ભેද බින්න නැහැ මේ රටේ. ඇත්තට මුස්ලිම් කියලා කියන්නේ එදා ඉඳලා බලන් ගියාම අපි මේ අද ඊයේ තියෙන සම්බන්ධතාවය නෙමෙයි. ඒක 1800 ගණන් වල. ඔව්. ඒ කාලේ නම් අපේ සිංහල මිනිස්සු ආහා විවාහ කටයුතු කරා නෑගම් ගියා. ඔව්. නේ? ඒ සම්බන්ධය අපි දෙකටම පවත්වාගෙන යන්න ඕනේ. දැන් නම් ඉතින් මුස්ලිම් ගෙවල් වලින් ගෑනු ළමයි ගන්න අපිට අවසර නැද්ද? නැද්ද? දැන් මං හිතන්නේ ආපු කලහෝලාත් එක්ක මේ ભેද බින්න වෙලා නිසා තමයි මේ තත්ත්වය ඇති වෙන්නේ. මං ඉස්සර නම් මං හිතන්නේ එහෙම දෙයක් නැහැ. මුස්ලිම් දැරවියක් සිංහල කොල්ලෙට ගන්න පුළුවන්කම තියෙන්නේ නැති. ඔව් ඒ කාලේ තිබුණා. ඉතින් අනික ඒ කාලේ සිංහල කාන්තාව තමයි මුස්ලිම් අය විවාහ කරගත්තේ. විවාහගත්තේ. මුස්ලිම් කට්ටිය ආවේ මෙහාට ව්‍යාපාර කටයුතු සඳහා. ඔව්. ඒත් සිංහල කාන්තාව විවාහ කරගෙන තමයි සිංහල වසංගම් දවාගෙන. ඉතින් මම නම් මේ වීඩියෝ තුල ප්‍රාර්ථනා කරනවා සිංහල කොල්ලෙට මුස්ලිම් කෙල්ලෙක් මුස්ලිම් කෙල්ලෙක්ට සිංහල කොල්ලෙක් දවාගෙන ඉන්නේ හැකියාව ලැබෙන්න කියලා. ඔව්. එහෙම පුළුවන්. ඉතින් එදා තිබුණා නම් ඇයි අද බැරි. අද බැරි. ඉතින් මේ කතාවෙන් අපි ලස්සන තැනකට ආවා. බලන්නකො මෙතන ලස්සන තැනක් තියෙනවා. මේක ඉංග්‍රීසි බලකොටුව. අර පැත්තෙන් තියෙනවා ඩෝසන් බංගලාව. ඒකේ රෙස්ටෝරන්ට් එක තියෙනවා, රූම්ස් තියෙනවා. ඔබට අවශ්‍ය නම් නවත්තන්න පහසුකම් ගන්න පුළුවන්, උත්සව සමරන්න ඉන්න පුළුවන්. ඒකේ ඩෝසන් කුළුණ තියෙනවා. ඩෝසන් කුළුණ තියෙන කඩු ගන්නාවේ පොලිසිය ළඟ. මේක සරදීල අම්බලම. මේක තියෙන්නේ ඔව් මාවනැල්ලේ පරණ පාරේ යනකොට එතනදී තමයි සරදීල අල්ලගත්තේ. එතකොට මම්මලේ මරික්කාර අතින් සබාන්ට වෙඩි වැදින මරුනේ කාදර්ගේ නිවසේ තිබුණෙත් මේ අම්බලම ළඟ. අදටත් මාවනැල්ලේ පොලිසිය පොලිස් දිනේ සමරන්නේ මේ අම්බලම පිටලා තියෙන තැන. ඉතින් ඔන්න අපි දැන් ඇතුල් වෙන්නේ ඇත්තරම ලස්සන බංගලෝ එකකට බලන්නකෝ හරි ලස්සන. මේක ඇතුලේ. ඉතින් රෙස්ටෝරන්ට් එක තියෙනවා මේ ඇතුල් වෙච්ච ගමන්ම. එතකොට රිසෙප්ෂන් එක තියෙනවා. අයිබෝන්. ඉතින් අපි යන් ඩෝසන් කුළුණ උඩින්ම. ඩෝසන් කුළුණ උඩින් යන්නේ. ඉතින් අධ්‍යාපනික වටිනාකමක් එක්ක තමයි මේ හැමදේම නිර්මාණය වෙලා තියෙන්නේ. ඕගොල්ලෝ බලන්න දේවල් ගොඩක් තියෙනවා. නිකන් හොටල් එකකට ගියා වගේ වෙන්නේ නැහැ. ඕගොල්ලෝ මෙතනට ආවොත් එහෙම ඕගොල්ලන්ට හරිම ලස්සන අත්දැකීමක් ලබා ගැනීම හැකියාව තියෙනවා. මිස් ඉස්සර එන්නකෝ. මේ බලන්න පඩිපෙළිය හරි ලස්සනට මෙහෙම තමයි අපිට පඩිපෙළිය නගින්න තියෙන්නේ. ඔන්න අපි ඔන්න ලස්සන. හොඳට උතුම් කන්ද පේන තැන. ඔන්න ලස්සන කොහොමද? අන්න. අපි ඔන්න සූර සරදියල් ඔත්තු බලපු කන්ද බලන්න. ඔන්න අපිට අද කන්දට යන්න බෑ. නමුත් කන්ද මෙතන ඉඳලා බලද්දී ඔයගොල්ලන්ට ලස්සනට පේනවා. වටපිටාම ලස්සනට පේනවා. ඔන්න. පතේට කඳු වලල්ලක් තියෙනවා. අර පැත්තෙන් පතලේ ගල තියෙනවා. මේ පැත්තෙන් උරාගල කන්ද. මේක සම්පූර්ණ කඳු වලල්ලකින් යට වෙලා තියෙන පැත්තක්. උතුම් කන්ද කියන්නේ. උතුම් කන්ද කියලා කියන්නේ. ඉතින් බලන්න හරි ලස්සනයි.
දැන් අපිට අර උඩින් පේනවා තවත් ස්ථානයක්. ඒ උඩත් රූම්ස් තියෙනවා කොහොමද? ඒ පැත්තේ රූම්ස් තියෙනවා, පූල් එක තියෙනවා. පූල් එක තියෙනවා. මේ ස්ථානෙට මොකද කිව්වේ මේද? මේක ඩෝසන් බංගලා එක. මේකේ රෙස්ටෝරන්ට් එක සහ රූම්ස් මේකේ තියෙන්නේ. තියෙන්නේ. මේ පැත්තේ යන්නේ සද රිසෝට් එක. රිසෝට් එක යන්නේ. රයිට්. ඒතකොට මේ රිසෝට් එකේ අපි මේ බංගලෝ එකේ උඩට තමයි අපි ආවේ. මේ අපි ඩෝසන් කුළුනේ තමයි. ඩෝසන් කුළුනේ උඩ තමයි අපි ඉන්නේ. ඔව්. ඒතකොට ඩෝසන් කුළුනට ආවට පස්සේ කොහොමද මේ view එක? මාවනෙල්ල නගරේ ඔයගොල්ලන්ට පේන්නේ කොහොමද? මාවනෙල්ල අපිට නගරේ පේන්නේ නැහැ. ඇත්තටම කදුපන්තිය තමයි වටෙන් පේන්නේ. මේක මං හිතනවා වගේ දුවලා දරුවොත් එක්ක එන්න හොඳම තැනක් කිව්වොත් මම නිවැරදි. මොකද මේ හරි ලස්සන අත්දැකීමක් ගන්න පුළුවන්. මේ එන හුලම් පාර නම් මුදලට වර්ණාකමක් දෙන්න බෑ ඒකට. ඔන්න ඔහොම දැන් පල්ලම් බෑ ගන්නත් ඕනේ මොම් පේන පල්ල පේන විදිය. ඒවට මේ වගේ අත්දැකීමක් ලබන්න ඕගොල්ලෝ එන්න ඕන තැන තමයි සූර සරදියල ගම්මානය. ඉතින් යාළුවනේ අද මම ඔයගොල්ලන්ට වීඩියෝ අරන් ආවේ සූර සරදියල ගම්මානයේ ඉඳලා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ ඔයගොල්ලන්ට ගොඩක් වටිනා කරන වීඩියෝ එකක් කියලා. ඉතින් චන්ද්‍රා කුමාරි මිස් අද අපිට සම්පූර්ණ මේ සූර සරදියල ගම්මානයේ එදා බලන් හිටියා වගේ අද ලස්සනට මේ කතන්දරය කියලා දුන්නා. ඉතින් ඔබතුමියට ගොඩාක් ස්තුතියි. අදවතින් ස්තුතිවන්ත වෙනවා. ඉතින් මම හිතන්නේ පාසල් ළමුන්ට ලොකු අත්දැකීමක් ලබා දෙනවා මෙතුමිය. මෙතනට එන පාසල් මට්ටමේ අධ්‍යාපක මට්ටමේ කට්ටිය, ඒ වගේම පවුල් පිටින් එන අයට මම හිතන්නේ මේක ලබන්න ඕන එක්ස්පීරියන්ස් එකක්. ඉතින් එහෙනම් මෙතුමියට ස්තුතිවන්ත වෙන ගමන් ගොවිච්චි තදර සමු ගන්නවා. මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් ඔයාලා මම හමු වෙන්න එනවා. ගිහින් එනවා. ජය වේවා.